සමාජය යනිවර්ස් යෝකටිය මොකද වෙන්නේ ඔකුල එකතු වෙලායින්නේ සමාජ යුනිවර්ස් පෝඩ්කාස්ට් එකත් එක්කයි අද මාත් එක්ක ඉන්නවා ලංකාවේ දැවැන්ත චරිතයක් ආර්ට් මාස්ටර්පීස් ලෙජන්ඩ් කෙනෙක් දුකා අයියා කොහොමද? හලෝ කොහමද? කාලේ ආවට පස්සේ කොහොමද ඒක දැනුනේ? ඕ අපිට මේ ඔය 90s වල මුල මැද වගේ එනකොට රැප්ස් ඇහෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම CD තිබ්බ කාලේ. හැබැයි අපිට එහෙම ලොකු ඉන්ටර්නැෂනල් රැප්ස් ගැන ලොකු අයිඩියා එකක් තිබෙන්නේ නැහැ. එහෙම වයිබ් එකක් අපිට තිබ්බේ නැහැ. පොඩ්ඩක් ඔපන් කොලම්බෝ වලින් එහාට ගියේ නැහැ ටිකක්. මට ඉතින් නයිට් ක්ලබ්ස් වල මට මතකයි ෆ්ලැන්සිස් වගේ ඒවට ගියාම හෙන්න ගන්නවා සමහරලා ඒ වගේ ඒවා. ඒරෙන්න මට අර එකම දේ අසුර කරන්න හම්බුණා. ඒවත් දන්න ඒවත් එක්ක වැඩ කරන්න සෙට් වෙලා හිටිය කට්ටිය. කීපපලා. එතකොට ඒ අය කියනවා මට හිමිට ඇහෙනවා. එතකොට 2000 වෙනකොට ටිකක් අපි කියන්නේ හොඳට වෙලා හිටියා. මොකද මේ චින්තිලා BNS ලා එක්ක මම ඉරාජ්ලා එක්ක මේ හිප් හොප් එකට ආනේ. හිප් හොප් ආපු ගමන් ඒක හිප් හොප් පස්සේ රැප් එක තිබ්බා. ඔව්. අමුමෙන් තනිකර රැප් කියන එක තිබ්බේ නෑ. ඒ එහෙම ආවා. ආවට ඒක මේ එහෙම ලොකු සමාජගත වුණේ නෑ. හැමෝම ඒක රස විඳින්නේ නෑ අද වගේ. ඒකයි අපිට හම්බුනේ එහෙම. ඒතකොට මට ඉන්ඩස්ට්‍රි එකට මම එනකොට මට ලියන්න වෙන්නේම හිප් හොප් නේ. ඔව්. වෙන සින්දු ලියලා තිබ්බට මම සාමාන්‍ය මාව හිට් වෙන්න පටන් ගන්න එහෙම BNS ලාගේ ඒ වගේ. ඒතකොට ඒ වගේ රැප්ස් තිබ්බා. සමහරවිට ඒවා මම නෙමෙයි ලියන්නේ. ඉංග්‍රීසි රැප් ලියන්නේ ඒගොල්ලෝ. රනිදුගේ එහෙම. සමහර වෙලාවට සිංහල රැප් තියෙන කෑලි මම ලියලා තියෙනවා. ඒක කොච්චර සාර්ථකද දන්නේ නැහැ. සමහර ටියුන් එකටත් රැප් තිබ්බා. මට සිතන්න බෑ ඒකේම. මට සිතන්න බෑ ටියුන් එකටම රැප් කරා සිංහලෙන්. එහෙම අපිට එක්ස්පෙරිමන්ටල් කරන්න ඕනේ. හැබැයි ඉතින් අර අපිට තිබ්බ අවබෝධය තමයි හොයලා බලනකොට ඉතින් මට ටිකක් ගොඩක් ආස හිතුණා මේ ડોක්ටර් ඩ්‍රේ එහෙම කියන කතා කරනවා. ඒ දවස්වල මොන ඩොග් කියලා මැගසින් එකකින් ඇවිල්ලා මාව ඉන්ටර්වයුව කරා. ලංකාවේ. එයත් එක්ක මම කතා කරනකොට තමයි මට එහෙම රූට්ස් හම්බ වෙන්නේ. ඒතකොට තමයි ටුපැක් ශකුරුලා එතකොට එමිනෙම් ස්නූප් ඩොග් එහෙමයි 50 සෙන්ට්ස් ලා ගැන ටිකක් අපි දන්නවා. ඒගොල්ලෝ නිකන් පොප් එකෙත් හිටියනේ. රැප් කරාට යන්නේ එහෙම පොඩි චූටි කෑලි තමයි අපි රැප් ගැන දැනගෙන හිටියේ. මූල ඔය ඒක තමයි බේසික් එක. එතකොට මට දැනගන්න පුළුවන්ද දැන් ඒ කාලේ ගොඩක්ම මුල් කාලේ ඉංග්‍රීසි රැප් නේ තිබ්බේ. ඊට පස්සේ ලංකාවේ ආටිස්ට්ලා ගොඩක් ඉංග්‍රීසි වලින් තමයි රැප් කරන්න පටන් ගත්තා. එහෙම වෙලා ටික කාලයක් ගියාට පස්සේ සිංහල රැප් වලට හුරු වෙන්න ගත්තා. අර එතකොට ඒක කොහොමද වෙනසක් විදිහට දන්නේ? ඒතකොට සිංහල ලියන්න කියද්දි කොහොමද කට්ටිය කිව්වේ? ඔව් ඉංග්‍රීසි රැප් වලට මං කිව්වා ටිකක් එහෙම ඩිමාන්ඩ් එක අඩු වුණා කියලා. ඒකට හේතුව එක්තරා පිරිසක් විතරයි ඒක රස විඳින්න දන්නේ. අපි ටිකක් ලංකාව ටිකක් මේ ලිරිකලි හැම වෙලේම පදමාලාවල් රස විඳ මිනිස්සු. අපි සාහිත්‍යනේ. ගොඩක් අපි සාහිත්‍යයත් එක්ක ජීවත් වෙන මිනිස්සු ඉඳලා සංගීතවල අපේ ගීත ඉතිහාසය ගත්තත් වචන ගැන තමයි මිනිස්සු කන්සර්න් කරන්නේ. දැන් තමයි මියුසික් ඊට පස්සේ තමයි මික්ස් වෙලා මියුසික් 50යි ලිරික් 50යි වෙලා දැන් සමහරවල් ලිරික් 25 75 මියුසික් වෙන සත්‍යයක්පත් වෙනවා. ඒ මියුසිකලි රස විඳින්න පුරුදු වුණා මිනිස්සු අවුරුදු 20ක් 25ක් ඇතුළත. ඔන්න ඕකේ 90 ඉඳන් ගත්තොත් එහෙම අර එහෙම හිටියා ඒ දවස්වල ගොඩක් වෙලාට ඇත්තටම කුණු හarp තමයි ඇහුනේ. කියන්නේ මට හොඳට මතකයි රේඩියෝ වල සිංහල හිප් හොප් වල තියෙන රැප් යනවා. දැන් මගේ කංසා සින්දුව ගත්තොත් එහෙම කංසා කියන කෑල්ල මැකුවනේ බීප් කියලා දාලා කියන්නේ සංස්කෘතික වශයෙන් හොඳ නැහැ කියලා. හැබැයි අර ඉංග්‍රීසි අමු කුණු හarp පට්ටේ වල ඒවා අර උන්ට තේරෙන්නේ නැතිඳ ඒ දානවා. දැන් ඕක සිංහලට එනකොට පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා. අපිට කල්ට් එකක් තියෙනවා. අපිට කල්චරලි බැරියර්ස් ආවා. සිංහල ලියන ටිකක් පරිස්සම් වුණා සහ ටිකක් ඒගොල්ලෝ රිවොලූෂන් වෙන්න ගත්තා. මට ඉතින් ඔය පොඩි සටන් ඕගොල්ලෝ ඒකට කියන්නේ මම හිතන්නේ දෙගොල්ලෝ ෆයිට් තියෙනනේ අපි මේ ඊස්ට් කෝස්ට් වෙස්ට් කෝස්ට් වගේ බීෆ්. ඔව් අපි නිකන් පොඩි මෙහෙත් එහෙම ඇතු වෙන්න ගත්තා. ඒක පිරිස අතර ස්ටේජ් අපි හිප් හොප් ස්ටේජ් එකකට ගියාම දෙගොල්ලෝ ටිකක් අරගන්න. කට්ටිය මේ ස්ටේජ් එක මේ පැත්තේ ඉන්නේ කට්ටිය අර පැත්තේ ඉන්නේ මූණට මූණ බලන්න. ගෑන්ස්ටර් ගතිය තියාගන්න හැදුවා. හැබැයි ගෑන්ස්ටර් ගතිය තියාගත්තට මේ අපි පස්සේ බලපුවාම දැන් ෆිල්ම්ස් බලපුවාම ටැග් ලගේ ස්නූප් ඩොග් ලගේ ලයිෆ් ස්ටෝරි බලපුවාම ඒ මට්ටමට අපේ යන්නේ වැඩවලු. එහෙම මේ මං හිතන්නේ අපේ වෙඩි තියාගන්න ඒවා එහෙම නෑ. ටුපැක්
ගිලිම ටූපැක් මරණවානේ ඉන්නේ ඊස්ට වෙස්ට් අතර තියෙන තරගය. තනග එන්නේ නොටෝරියස් BIG ටූපැක් අතරන Beef එක. තමයි දෙන්නම් මැරනවා ඔව්. විඩි දියලා එතකොට ඒ වගේවා අපේ අර එම පෙන්නෝනට අප ඇඳුමෙන් එහෙම පෙන්නෝට ආටිස්ලා හරි අහිංසකවුම් මට චින්ති ගත්තත් කයිස ගත්තත් ඒගොල හරිනිකම් සාමාන්‍යෙන් ජීවිත ගත කරනකොට මේ හරි බොහම සාමාන්‍ය අය අය ඇබැ අරගොල්ලගේ ඇටිටියුඩ් එක ස්ටේජ් දාපම තියන්නේ වෙන එක දැන් ඉට පස් ඔන්න සිංහල ඕමනාවාවා හිපොප් ලංකාවේ ලියවෙන්න මගේ අතින්න ශ්‍රී ලංකන් හිපොප් එකක් හදන්න එතකොට ඒකට ලිරික්ස් ලියාගල ලියාන යනකොට මේවා රැප් එකත් සිංහලෙන් ලියන්න අවසට පස්සේ සම්පූර්ණම සින්දුවයි අනිත ඔක්කොම මත කරලා මේ රැප්පොලින්ම සිංහල රැප්පොලිම සිින්දුවයා ගිය මහිතන මෑත කාලීනව ගොඩක් සිින්දු තියනවා උදහරණය මම කීපයක් ඇරගන්න ඔය දැන් මේ මාතාමත් මොකද ජීවතුන් අතර සඳමාලි දෙක මේ ශාන්පුතා ඒ පොපිල වුණ දැන් ඒවා අපේ තිර සාමාන්‍ය ශෝස්වල යාට ශෝසෙන්න්න ගත්තා පිටරට අපේ සිංහල කොමිනිිටික දැනගොල ගෙන්න්න ගත්තා කයිසබත් කයිසත් එහෙම සිංහල වැඩිපුර කියනවා මට හුනා මේ මාතෘකාත් වෙනස් වුනා යශෝදරා ගැන බුදු දර්ශනය බුදු දහම ගැනත් රැප් කර තව කෙනෙක් කරලා තියෙනවා දේවානම්පේ දිස්ස රජතුමා මූදඩේ යනකොට බුදු දහම ලංකාවට වඩින ඒ කාරණය අපි කරන රැප්කකම් මුකුණු හරප කියලනියන් එහෙම පාදඩ කියන කෑලන්නේ එහෙම නොවෙන ගීත මෑත ගත්තර පස්සේ තමයි මේවා මට හිතන්නේ මාස් වනේ මාස්ටව්ඩක මේ භාරගත්තය කියලම හරි එතකොට මට දැනගන්න ආසා ඒ කියන්නේ දැන් නෝමල් සින්දුනේ ගොඩක්ම ලියන්න මුලදි රැප්පෙන්න්න කලින් ලිව ඊට පස්සේ එහෙම වෙලා දැන් රැප් බීට් එකකට මේක ලියන්න වෙනවන එතකොට එක් කොහොමද චැලෙන්ජයක් වුණාදේක ලියන්න ගද්දී නැත මට එක ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ හේතුව මම මියසිකලි ගොඩක් වැඩ කර හිටිය කෙනෙක් නිසා මට හම්බෙන්නේ ටියවුන්න ගන්නේ බිට්ට එකක් විතරන්න මේ හම්බේ රැපොල්නක් හිමන්න දෙන්නේ ඒ මෙන්නවාගේ බිට්කට අපි කොහොමද රැප් කරන්න කිය මට බාතිලා විරාඩ්ලා රනිදුලා චින්තිලා ගෙනත් දෙන්නේ ඒ පොප් බීට් ඇත එක ටියවුන්න ඇත්තේ එතොර ටියවුන්න එක මට ලියන්න පුළුවන් නාදමාලාව මට ලියන්න පුළුවන් අර සමහර්තැන්ගල ගැප්ස් තියල තිබාම යවට අවශ්‍ය රැප්සුත් සමහට ලියවුණා සමහරලාට ඒ අදාලන සංගීතයක් විසින් ඒක ලිව්වා මිසක්වා මේ අනහෙම ප්‍රශ්යක් වුන්නේ මොකද ඒ වෙලා වෙනකොට හැදිච්ච සිින්දු ටිකක් අපේ ජන සමාජයේ ජන ගීත සහ ඒවටත් බොහම කිට්ටුයි මම ගොඩක් කරම උනන්දු කෙරෙව්වයි ඒ ජෙනරේෂන් එක අපේ ජනගායන අපේ තියෙන දේවල් වලින් ගමු කියලා රන්කුර හම්මල ගත්තොත් එහෙම අපේ එන කවිකටාවල් වලට එනේවා සාර සදිසි විරාජ්ගේ හංකාරමගේ නින්දර නැන්ද හැම එකම තියෙන අපේ ජනනාද ඒවා මම ලියන්න නට මටර හිපොප් එකයි ෆෑෂුන්නේ එත ප්‍රශ්නයක් වුණේ ඒවගේම දැන් අර හිපොප් ඉන්ඩස්ට්‍රේ තියෙන මතයත් තමයි සාමානයෙන් අර තමන්ගේ ලිරික්ස් තමම්ම ලියන්න ඕනි කියල එකක් කෙන දැන් ගොඩක් පිට රටවනත් ඉන්න ගෝස් රයිඩ කියල වෙනම එහෙම දකින විදිට රැප කෙනෙක් තමන්ගේම ලිරික්ස් ලියන්න ඕොන්ද නැත්තැහෙම ගත්තර කමක් නැද්ද කොම නෑ දැන් ඕක දැන් අපේ අපි ඔය හාඩ් හිපොප් වල් එකේ තිබ්බ ඇමරිකන් කල්ටගේ තිබ්බේ වගත්තු ඒකොල කියනනේ අව ආර්ටිස් the reflection of our life අපේ ජීවිතවල පරාවර්තනයක් තමයි ලියන කෙනෙක් ඒගොල්ලෝ හිටිය ස්ට්‍රීට් එක ඒගොල්ලන්ට තිබ්බ ප්‍රශ්න ඒගොල්ලන්ගේ ආයුධ භාවිතය ඩ්‍රග්ස් මේ ඔක්කොමත් එක්කන ගත්තේ අපේ එහෙම රැප අපේ මං අර කිව්වේ අපේ රැප් ආටිස්ට්ුයි ඒ රැප් එකේ කියන දේ රැප් ආටිස්ට්ගේ ලයිෆ් එක අතර කොහොම වෙනසක් තියෙනවා ඒ නිසා යා වෙන කෙනෙක්ව ලියවගත්තට කමක් නෑ මොකද ඒ රැප් ආටිස්ට් එහෙම ලයිෆ් එකේ ඒවා ලියන්න බෑ එහම ඉවොත් ඒක වැඩන්න ලියල තින එකක්වත් මේ ලයිෆ් එක වනවේ ඒවා මට හිතෙන්නේ මේ ෆැබ්‍රිකේට් යන අපිම හිතනවා සිතුවිල්ලා අරවා ඇරගෙන ගැන්ස්ට ගති හිතලා අපි වෙන සංකල්පයල් ලියන එකයි කරන්න එහෙමනතු දැන්
එහෙනම් කෙනෙක් ඉන්නවා වෙපන්ස් එහෙම තියාගෙන ඩ්‍රග් ඩීල් කරන තව ගැන්සියක් එක්ක ගහගන්න අන්න එහෙම කෙනෙකුට තමයි එහෙනම් අර අපිට මිසින් අස් වගේ සින්දු ලියවෙන්නේ එහෙම ලියන්න අපිට එහෙම එකක් නෑ එහෙම ඇත්තම කියනවා අපිට එහෙම සැන්ටිස් විතරයි තියෙන්නේ ඒ සැන්ටිස් වල බජාර් ඉන්නවා මිසක් අර කියන ගෑන්ස්ටර් ගතිය ගෑන්ස්ටර් හිප් හොප් හෝ රැප් ගතිය නෑ අපේ කල්ට් එකේම නෑ එතකොට දැන් අර ගොඩක් ඔය ගෑන්ස්ටර් රැප් එකකව තියෙන දැන් ගොඩක් අය ඔය නෝමල් සීනිය කට්ටිය ගොඩක් අහලා තියෙන කුණු හරපෙන් රැප් කරන ඒවා නැත්තම් ගෑන්ස්ටර් කියන ඒවා ඒක ඒගොල්ලෝ සමහරවල්ලාට දැන් හොඳ සින්දු තියෙන හිප් හොප් වල ගොඩක් එතකොට අර ඒගොල්ලෝ ඇයි ඒක බයින්නේ හැම වෙලේම සිංහල රැප් වලට හේට් කරන්නේ ගොඩක් ඒ කියන්නේ සීනියර්ස්ලා ඔව් සීනියර්ස්ලා ඒ කියන්නේ මමත් ඒ සීනියර් කියන ගාම මම එහෙම බනින්න නැතු වෙන හේතුනේ මේ ගැන මම වටහා ගත්තා. ඒ කියන්නේ මට එහෙම ස්ටඩි එකක් මම කරපු නිසා මේ ඊළඟ ජෙනරේෂන් එක මොකද කරන්නේ ජෙනරේෂන් එකත් එක්ක කොහොමද ගලන්න ඕනේ ෆ්ලෝ වෙන්න ඕනේ කියන එක මම හිතුවානේ. හැබැයි සමහර අය ඉන්නෝ නෑ. අපි දකුණු ඉන්දියානු හෝ උතුරු ඉන්දියානු සංගීතයේ තියෙන ශාස්ත්‍රීය සින්දුම තමයි කරන්න ඕනේ. අපිට කෝරස් වර්ස් කෝරස් සින්දුමයි හදන්න ඕනේ. එතකොට සබ්ලයි වයලිනුයි ඒවා තියෙන්න ඕනේ කියන කියන්නේ. මට එහෙම එකක් එන්නේ නෑ. මගේ වර්ෂන් එක වෙනස්. මගේ ඇටිටියුඩ් එක වෙනස්. ඒ නිසා මම හිතුවා නෑ මේක ඉස්සරහට ගලන්න ඕනේ. ගොඩාක් ඒ වෙලාවේ මේ 90s අග සිංහල සින්දු අහන්න නැති තත්ත්වයකටපත් වුණා යං ජෙනරේෂන් එක. එයාලා ගොඩාක් හින්දි සින්දු වලට බර වුණා. ඉංග්‍රීසි ක්ලබින් කොහෙත්යයි ඉංග්‍රීසි සෝංග වල. කිසිම සිංහල සින්දුවක් ඔය ක්ලබ් එකක හොටෙල් එකක ඇහුන්නේ නෑ. රේඩියෝ වලත් හින්දි සින්දු යන්න පටන් ගත්තා. ඒකට හේතුව මට හිතෙනවා අර ඉන්දියාවේ තමන්ගේ ට්‍රෙන්ඩ් එක මෙහෙම හරවද්දී රහුමාන්ලට මෙහි තාම පල්ලවේ තිබ්බා. ඒ නිසා මම හිතන්නේ අපි 90 අගභාගයේ ගත්තේ ඩික්ෂන් එක හොඳයි. BNS ලා ඉරාජ්ලා අනිදුලා චින්තිලා ගයන්තලා කට්ටියක් නම් නොකියච්ච වල තරන්නේ අශාන්තිලා මේ ගත්ත මේක නිසා තමයි ටර්න් එක නිසා ගොඩක් අය මේකට ආසයි තියලා අවබෝධයෙන් ආවා. හැබැයි රැල්ලට බලින කෙනා බයිනවමයි. ඌ ජීවිත රැප් එක අහලත් නැහැ. එයාට ඌට රැප් පේන්න බෑ. අහලා බැරි නම් ඒක හරි. ඒක සාධාරණයිනේ. ඉතින් මම කියන්නේ අන්න අරම ජනගත වෙන්න තමයි මේක හදා ගන්න ඕනේ. මේ අවුරුදු 30ක් විතර ඇතුළත මේ පුංචි රැප් හිප් හොප් කියන පැටියා දැන් ටිකක් තරුණ බවට පත් වෙලා අද වෙනකොට වැඩි හිටියොත් ඒවා අහන්න පුරුදු වී තිබෙනවා. සමහර ඒවා අහන්නේ නැහැ. එහෙම නේද මොන කෙනෙක් මේ choice එකක් තියෙනවා. මම ක්ලාසික් වලට ආසයි. සමහරට මගේ වයිෆ් පොප් වලට ආසයි. ඒ වගේ මේ රැප් කියන්නේත් එහෙම ගායනේ සංගීතයක විශේෂයක් බවට පත්. ඒකට ඇත්තම කියනවා ලෝකයේ එක ඩොක්ටර් මේ ඩ්‍රේට තමයි ගෞරවය හම්බෙන්නේ. නැත්නම් ස්නූප් ඩොග් හැම මම හිතන්නේ හිරේ ඉඳන් එළියට ආවම නැවතත් මේ වෙඩි තියාගන්න මිනිස්සු බවට පත් නොවි ඩ්‍රේ ලේබල් එකක් හැදුවා. එයා තමයි මේකට මියුසික් ඉන්ජෙක්ට් කරේ. මේක මියුසික් කල්ට් එකක් කියලා. ඒතකොට මම හිතනවා මට ලංකාවේ සුළු වශයෙන් කරන්න ඕනේ ඒක. අර සිංහල සින්දු අහන්න නැති ඉංග්‍රීසි විතරක් කියන්න පටන් ගන්න තරුණ පරම්පරාව ආපහු සිංහල සින්දු අහන්න. ආපහු ක්ලබ් වල ඊට පස්සේ මම 2000 විතර නයිට් ක්ලබ් වලට යනකොට මගේ සින්දු ඇහෙන්න පටන් ගන්නවා. ක්ලබ් වර්ෂන් එකක් ඇටියෙද. ඒක මම හිතනවා හොඳ පරිවර්තනයක්. අද වෙනකොට රේඩියෝ ටීවී හැමතැනම සෝෂල් මීඩියා ගත්තොත් ඒවා ජනප්‍රිය සහ හොඳ views තියෙන hits. එතකොට මට දැනගන්න ආසයි දැන් ඒ කාලේ රැප් තිබ්බ විදියයි දැන් ලංකාවේ රැප් තියෙන විදියයි දකින්නේ කොහොමද? ඔව් ඒකේදී අර මරි පැහැදිලිමක් තියෙනවා මගේ මේ විවිධ මාතෘකාවලට අලුත් මේ යන් ජෙනරේෂන් එක රැප් එක අරන් යනවා. අපි හිතුවේ කුණු හarp කියා ගන්න රන් වෙන්නම කාට හරි ඇටැක් කරන්න ඔක දැන් බේසික් එහෙමනේ. අර මම කිව්වා වගේ US වල ඔක වෙන්නේ තමන් කළු ජාතිකයන් සුද්දන්ට විරුද්ධව තමන්ගේ තියෙන කේන්තිය පිට කරපු මුල්ම ආවේශය. ඒතකොට හයියෙන් කෑ ගහලා ඉක්මනින් කියන්න ඕනේ එකයි රැප් උනේ. ඒක නෙවෙයි දැන් අද මෙහෙ තියෙන්නේ. ඊට වඩා වෙනස් පොඩි මියුසිකල් ෆ්ලේවර් එකක් එක්ක සහ මාතෘකාව හරි වැදගත්නේ. ඔය දැන් මට හරි ආසයි මම ස්මෝකියෝ වගේ අයගේ සිංගින් يعني ස්මෝකියෝ වල පර්ෆෝම් කරනකොට ඒ අහන් ඉන්න ආසාවක් තියෙන එක තමයි මියුසිකලි හරියට දැනගෙන මේ වැඩේ කරනවා. ස්මෝකියෝ පර්ෆෝම් කරද්දී ස්මෝකියෝගේ එක රේන්ජ් එකක් හයි එකක් මිඩ් එකක් ලෝ එකක් මේ තුනම හැනවා. මේ හරි මේ මියුසිකල් ගතියක් එනවා. අර රළු මාතෘකාව කිව්වත් අහන් ඉන්න ආසයි. විනාඩි 45ක් මන් දවසක් අහන් හිටියා ප්ලේ කරනවා.
මට හිතුවා තව තිබ්බනම් හොඳයි කියලා. සමහර එහෙම හાર્ඩ් රැප් තියෙනවා අහන් ඉන්න අමාරුයි. අන්න ඒ තැනට ගිහිල්ලා තියෙන්නේ මේ නිව් ජෙනරේෂන් එක. එතකොට මාතෘකා මම කිව්වේ බෞද්ධ දර්ශනය. අපි ජීවිතේ හිතන්නේ නෑනේ යසෝදරාවත කියයි කියලා රැප් වලින් යසෝදරාවට හානියකුත් නොකර කරන්න එපා. ඊට පස්සේ බුදුදහම ලංකාවට වැඩවීම පෙර දේවානම්පියතිස්ස රජතුමා මුවා පස්සේ යනකොට තියෙන එක මම හිතන එක මේ මාස්ටර් ඩී කරලා තියෙනවා. මං ඒ සින්දු උදාහරණයක් පෙන්නන්නම්. එන්නේ ඒ එහෙම වෙනසක් තමයි දැන් තියෙන්නේ. සංකල්පීය වශයෙන්ුත් වෙනස්. මියුසිකල් අතරිනුත් වෙනස්. අර අල්ලු කෑ ගහපු එකට වඩා මියුසික් මේකට මේ අලුත් වෙන මෙන්නම ජෝනර් එකක් හැදිලා තියෙනවා. ලංකාවේ දැනට ඉන්න අයගෙන් හරි ඉස්සර හිටපු අයගෙන් හරි ආසම ආටිස්ලා කවුද? ඔව් මට දෙන්නේ මේ ඇත්තට වර්තමාන තරුණයන්ගේ නම් මතක නෑ. ඒගොල්ලෝ සින්දු මං අහනවා. දැන් මේ සමාජයට එන සෙට් එකට වාසයි. නමුත් අර මට එකපාරට මගේ සින්දුත් එක්ක වැඩ කරේ ස්මෝකියෝ, මාස්ටර් ඩී, කිලර් බී, යවුවනන් ඒ වගේ අය. මේ ඉරාජ් එක හිටිය අතර මම ඉරාජ් ගැන කියන්න ඕනේ මේ ඔය ඒ අය මේ තලයට ගේන්න ඉරාජ් ලොකු මේ රටේ මෙහෙයක් කරා. ඒ කියන්නේ ආ සින්දු මියුසිකල් ඉන්ඩස්ට්‍රි එකට වගේම රැප් ඉන්ඩස්ට්‍රි එකත් මේ තත්ත්වයට ඇදන් එන්න එයා යාගේ ගීත හරහා මාර මේ පිරිසක් එළියට දැම්මා. ඒ පිරිස තමයි මට හම්බුනේ. ඒ වගේ අවසාන ප්‍රතිඵල තමයි මම හිතන්නේ මේ දකින්නේ දවස්වල බැනුම් ආපු ඒවා සමහර රේඩියෝ වල ඒවා කපපු කියන්නේ සමහර බ්‍රෝඩ්කාස්ටිං වලදී රැප් කැඩි අයින් කරපු තැනුත් තිබ්බා. ඒ එහෙම එකක් තමයි අද වෙනකොට තියෙන්නේ. ගොඩක් ලංකාවේ රැපර්ස්ලා එක ස්ටයිල් වලට රැප් ලියනවා. සමහර අය සකස්කඩ යූස් කරනවා. ඉතින් අර ඒ වගේ එකක් රැප් වලට කොහොමද යොදාගන්නේ සකස්කඩ වගේද? ඒ කියන්නේ සකස්කඩේ කියන එක අපිට අපේ භාෂාවේ අපේ වාග් විද්‍යාවේ හොඳම එකක් කියන්නේ. අපි දැන් ඉංග්‍රීසි කරන ඉලකියුෂන් කියන්නේ. ඉංග්‍රීසි ඉගෙන ගන්නට ඉංග්‍රීසි කතා කරාට ඒක හරියට කතා කරන්න උගන්වන එකනේ ඉලකියුෂන් කියලා වෙනම පන්ති වල දාන්නේ ළමයි. ඒ වගේ අපිට සිංහල භාෂාව ගන්නකොට ඒ කාලේ හරියට වචන මෙහෙම කියන්න උච්චාරණය පිණිස තියපු උච්චාරණය පුහුණු කිරීම පිණිස තියපු කෘතීන් තමයි සකස්කඩේ, ගම්පොත, නම්පොත කියන ඒවා. ඒක තියෙන එක අපහසු නැමිලි වචන කියන්න. එතකොට ඒක භාවිතා කරනවා නම් හරි වැදගත්. මට හිතෙන් දැන් සමහරවිට හිනාවේ රැපර්ස්ලා සකස්කඩී කියවනවාද යකෝ කියලා. ඒ මාස්ටර් ඩී වගේ අය මට මේ අහලා තියෙන ආරංචි යනවා. එයාලා ඒක භාවිතා කරනවා. එතකොට වචන හපන්න පුළුවන් හොඳට. මිනිහෙකුට හරියට ප්‍රක්ෂේපණය වෙන විදිහට තමන්ගේ වචන කියාගෙන කියන්න යන්න පුළුවන්. දිව ෂාප් වෙනවා. දිව ෂාප් වෙනවා. දිව විතරක් නෙවෙයි අපිට දැන් මේ කතා කිරීම සඳහා අවශ්‍ය උපකරණ කීපයක් තියෙනවානේ. දිව මේ හක්ක, තල්ල මේවා හරියට වැඩ කරාම අපි නාට්‍යමය අභ්‍යාසවල කරන්නේ දෙබස් කියන්න පෙර ඒ ව්‍යායාමයට අවශ්‍ය ඔක්කොම අරගෙන වෙනවා. ඒ නිසා මේ රැප තමයි ඔක ඉක්මනට කියන එක නානේ. මචං ඉක්මනට කියන්න ඕනේ නේද? යාට හොඳට හැපෙන්න ඕනේ. ඒ හැපෙන්න නම් සකස්කඩ වගේක් කියවට කමක් නැහැ. මොකද ඒගොල්ලෝ සිංහලෙන් රැප් කරන නිසා. අර පිටරට ඒගොල්ලෝ කියන්නේ ට්විස්ටිං, චොපර් කියන්නේ ඔය මේ එන ෆ්ලේවර් එක පොඩ්ඩක් අර මං කිය චුට්ට වෙනස් කරගන්න පුළුවන්. දැන් අපි ඇඳුනේ ඇඳුමයි පොල්ලේ හදන විදිහයි පාවිච්චි කරන උපකරණයි වගේම භාෂාවේ පොඩි කෑල්ලකුත් මට හිතෙන්නේ ඔය ක්‍රිප්ස් ඇන්ඩ් බ්ලඩ්ස් වගේ ගත්තාම දෙකක් ගත්තාම මේ ක්‍රිප්ස්ලාගේ තිබ්බ වෙන එක. ඒ දැන් ඔය මම හිතන්නේ මේ දවස්වල බොහොම ජනප්‍රිය සාමාන්‍ය මේ සෝෂල් මීඩියා වල යන්නේ මේ ස්නූප් ඩොග්ගේ අර ක්‍රිප්ස් වෝක් එකනේ. මොහොතේ යන වෝක් එක දැන් මොන කෙනෙක් කරනවා මම දැක්කා මේ නිකම් ඉස්කෝල වල පොඩි ළමයි පාවා. ඒ කියන්නේ මම කියන්නේ එක කෑල්ලක් මම ජනගතව මාස් වුණොත් ඒක පොපියුලර් වෙනවා. ඒ සඳහා අර ඒ මොනාර එක උපක්‍රම යොදනවා. ඒකේ හොඳ උපක්‍රමයක් තමයි මට හිතෙන්නේ දැන් ඔය මාස්ටර් ඩී වගේ අය බුද්ධ දර්ශනය අරගෙන ගීත ගායනා කරනවා. ඒකට බරපතල වචන කියන්න වෙනවා. ඉතින් ඒවා හරියට කියවුන් ප්‍රනවුන්ස් වුනේ නැත්තම් හොඳ නැති හින්දා කොහොමවක් වෙන එක හොඳයි. හොඳයි. එතකොට දුකයියා දකින විදියට සිංහල රැප් අනාගතය නැත්තම් ශ්‍රී ලංකාවේ රැප් වල අනාගතය දකින්නේ කොහොමද? ඒකට මේ වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩපිළිවෙල මම හිතන්නේ දැන් හිමින් කෙරගෙන යනවා. ඒ කියන්නේ අපි අපි හරි චූටි රටක්නේ. ඒ චූටි රටේ අපි වැඩත් හරි චූටි වුණා ගොඩක් ඒවා. ඒ මියුසිකල් ඉන්ඩස්ට්‍රි එකම මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේම අපි කොන්සර්ට් කිව්වම හරි චූටි වල තිබ්බේ. ඕපන් කොන්සර්ට් එකක් කිව්වම
සල්ලි දීලා බලන්න වෙනවා නම් 1000 2000 ආවේ 3000. හැබැයි දැන් වෙනකොට මට හිතෙන්නේ මේක වෙනස් වුණේ ඇත්තටම ජනියා එක්ක අලුත් කලාවක් වගේ කොන්සර්ට් ගත්තොත් 20000 25000 එකවර බලන්න ගත්තා. ප්‍රවේශ පත්‍ර ලබාගෙන ඊට පස්සේ අහංකාරනගරේ කොන්සර්ට් එක ඊට පස්සේ මේ යාගා වගේ කොන්සර්ට් අපි හිතුවනේ අපේ ටිම්බර්ලෑන්ඩ් කියන හීනේ අපේ මෙහි විචිත්‍ර විදියට අඳින්න පුළුවන් ඒ ටීම් එකට ජනියා ක්‍රූ එකට. එතකොට ඒ ෂෝ අප් වගේ කම්පැනියක් ඇවිල්ලා ඒ කරපු වැඩේ දැන් අනිත් අයට කවුන්ට් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ හැදෙන කොන්සර්ට් ඔක්කොම මේ විදිහට හැදෙන්නේ. නැත්තම් අපි ඒ දැනට ගිහලා ආයේ මේ පොඩි එකක් පෙන්නනවා ප්‍රේක්ෂකයෝ එන්නේ නැහැ. ඒ රැප් වල දැන් රැප් ෂෝ එකක් කරේ නෑනේ අපි කවුරු. නෑ. එහෙම දැන් ඒ කාලේ හිප් හොප්වත් තනිකර ෂෝ එකක් කරලා නෑ. දැන් මේ හිප් හොප්ම ෂෝ එකක් කොන්සර්ට් එකක්. ලෝකේ විවිධ රටවල් ඉන්න අපේම අය ගෙනල්ලා මෙහෙ ඉන්න තැකොතු කළා ලොකු ස්ක්‍රවුඩ් එකක් ගෙනල්ලා වෙන වයිබ් එකක් හදලා මේ තියෙන්නේ සමාජයේ වෙන්න යන්නේ මේ කවද්ද එක තියෙන්නේ මාර්තු 21 මාර්තු 21 නේ ඒ මාර්තු 21 ඒ වැඩේ මම කියන්නේ අන්න එවැනි වැඩ සමග තමයි මේකේ අනාගතය තීරණය වෙන්නේ නැත්නම් තනිකඩ රැප් ආටිස්ට් කෙනෙකුට මේ ඉන්ඩස්ට්‍රියේ ජීවත් වෙන්න බෑ එයාට වෙන්නේ අර වගේ හුදකලා සටහනක් කරන්න මේ තියෙන මියුසිකල් ෂෝස් වල ගිහිල්ලා තමන්ගේ සෙෂන් එක රැප් කරලා බහලෙන්න හැබැයි ඒ ක්‍රවුඩ් එකෙන් භාගයට භාගයකටත් වැඩි ඉන්න පුළුවන් රැප් වලට ආස නැති අය. ඔව් ඇත්ත. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ කවුරු හරි චන්දනගේ හරි දීපිකාගේ හරි නිරෝෂාගේ හරි සශිකාගේ හරි සින්දු හණ්ඩාපු කෙනෙකුට එක පාටම රැප් එකක් දුන්නා මොන වගේක් වෙයිද කියලා. ඒ නිසා රැප්ම බලන්න රැප්ම අහන්න එන කොන්සර්ට් එකක් තිබ්බොත් ඒ එන්නේ ඒකට සූදානම් වෙලා. ඒ වයිබ් එකේ ඒ විදිහට ඇඳගෙන ඉන්න. ඒක මම හිතනවා අනාගතයේ තියෙන කොන්සර්ට් සහ වීඩියෝ ඉස්සරහට වෙයි ඒ පර්ෆෝමන්ස් වලට තියෙන ඉඩ එක මට හිතෙනවා හොඳ කියන්නේ රැප් තකට තියෙයි සින්දුත් එක කියලා ඉස්සරහට. අපේ ලංකාවේ සිංහල රැප් ආටිස්ට්ලාගේ සින්දු ටිකක් අපි රිවිව් කරමු. ඔව් මට මුලින්ම ආසයි මාස්ටර් ඩීගේ හුඟ දෙනෙක් කියන රැප් එක ගත්තොත් ඒක පොඩි මේ ෆිලොසොෆිකලි අපි කියන්නේ අපි බුද්දිසම් නැත්තම් බෞද්ධ දර්ශනය ඒක ෆිලොසොෆි ගන්නේ ඉන්නේ එක එයා එක ගෙනියනවා මම දැක්කේ සින්දු පුරාවට එකක් තමයි රටක් හැටියට අපි තුළ තියෙන ශක්තිය ලෝකයේ නෙවෙයි ලෝකයෙන් පිටේ වුන් ආවත් පරද්දන්න පුළුවන් අපේ තියෙන ටැලන්ට්ස් විශේෂයෙන්ම භාවනාව එතකොට කොයි කුණ්ඩලීකරණයේ යෝග වගේ දේවල් මට මේ වීඩියෝ එකකින් පේනවා ඒක අම්මුවෙන් යන නොකිය තිබ්බට අපේ සටන් කලාව අංගම්පර වගේ දේවල් අභ්‍යවකාශයෙන් ආවත් මේ මිනිස්සු පරද්දන්න පුළුවන් තරම් අපි ශක්තිමත් කියන නිසා ඒක අපිට ඒක දේශජ ගීතයකුත් වෙනවා කියන්නේ දේශාභිමානී ගීතයකුත් වෙනවා බෞද්ධ දර්ශනයේ යම් යම් තැන් අත ගන්න තැනකුත් වෙනවා දැන් උදාහරණයක් කියනවා මේ කැපු කැලෑ දැන් ද වවා ගන්න ඕනේ හති නිසා නිදි ලබා ගන්න ඕනේ මට මගේ රට බලා ගන්න ඕනේ හුඟ දෙනෙක් පරවුණා ළඟ මැදුරු තව කෙනෙක් හිනැහුණා මගේ බැඳුණු එකෙක් කරපිටින් තව එකෙක් හැදුණු මිටින් හල කුරුල්ලෙකි මගේ මනදු ඉතින් පරපුරක් ගැන හිතින් අඳදුන් බතින් මගේ රටේ එක එකා හැදුණු ගතින් හැඩි දැඩි සමහරක් ලදරු ඉතින් උඹ එලා ගනින් රට පැදුරු මේක ටික හරි පොඩි මේ පෝස්ට් මොඩර්න් පශ්චාත් නූතනවාදී රචනා කියලා මම හඳුන්වන්නේ මේවට. තමන්ගේ රට දේශය ගැන මේ වගේ දෙයක් මේක ඇතුලේ තියෙනවා කියලා දැනගත්තොත් අපේ වැඩිහිටි පරම්පරාවල් මේක අහන්න පටන් ගනී. මේකේ තියෙන ශබ්දේ ටිකක් වෙනස්. නමුත් අර කියන අපි කියන හાર્ඩ් රැප් ගතියට එහා මෙහාගේ මියුසිකලි රැප් මේවා. ඉතින් ඒ නිසා මිනිහෙකුට සමාජයට පණිවිඩයක් දෙන්නත් අර කියන වගේ ආතල්ලක දෙන්නත් ඔය දෙකටම මේ මාස්ටර් ඩීට පුළුවන් වෙලා. අපි ඒ වගේම යශෝදරා දේවි ඒ සින්දුව ගැන අපි රිවිව් එකක් කරමු. ඔව් මේක මේ මට හම්බුනේ මේ මම හිතන්නේ නූතනම අලුත් කෙනෙක් වෙන්න ඕන චිරාබෝයි. මම මේ වැඩසටහනකට බෞද්ධ දර්ශනය පිළිබඳ වැඩසටහනකට මේ හිරුනාලිකාවේ යන්න ඕන මුරගල වැඩසටහනේදී මම කිව්වා ඒක හොයලා මට මේක හම්බුනේ. මේකෙත් බලන්නේ දැන් මේ වර්තමාන පරම්පරාව රැප් වාස් තමන්ගේ හැකියාව තියෙන රැප් නම්
ඒකෙන් යායක ප්‍රොජෙක්ට් කරන්න එපා. ඒ නිසා සමාජය ගැන කතා කිරීම දැන් මේ සමාජයේ ෂෝ එකත් සමාජය ගැන කතා කිරීම දැන් බහුල වෙනවා. ඒකත් තමයි මට පේන එකක් තමයි අපේ රටේ රැපර්ස්ලට මේ පොඩි වෙනස් රිවලූෂනලි ඒගොල්ලන්ගේ පොඩි අදහස් වෙනස් වෙමින් යනවා. ඒගොල්ලෝ මේ පොඩි විප්ලවකාරී දේවල් කියන්න පටන් ගන්නවා. ඒකෙම තව එකක් තමයි මේ තමයි දැන් පාණ්ඩයා කියනවා යශෝදරා අපි දැන් යශෝදරා වතේ තියෙනවා. ඊට පස්සේ දැන් තොරන් කවි වල කියනවා යශෝදරා ගැන. සල්පිලිය කියනවා හාමුදුරුවෝ බණට කියනවා. මේ ඔය දැන් තොරන් වල එහෙම හවුත් සඳ බැබලිනා ඌදා මේ අඳුරු රැයි වගේ කවි හදනවා අපේ තොරන්කාරයා. මේ තමයි රැපර් කෙනෙක් ලියලා තියෙන හැටි. සංසාර කුල යුවතියකි ඇය පිරිසිදු. බෝසත් කුමරුගෙන් එහා නෑ කිසිම කෙනෙක්ම දුටු. මේ සාරාංශකයේ කලබලක්ෂයක් එයා සිද්ධාර්ථ හැරෙන්න වෙන කෙනෙක් එක්ක නොහිටිය බව කියනවා ලස්සනට. බුදු වෙන්නට පෙර හැම ආත්මයකම හමුවුණු. ඇය යුතුම් ලඳ යශෝදරා ලෙස පිතුම් ලැබු. මවකී ඇය රාහුලට උතුම් වුණු දියණියකි සුන්දර අමිතා දේවිට ලද. බිරිඳයි බෝසත් කුමරුගේ හැම සසරෙම ගුණ මහිමට ළඟින් තියන්න වෙනත් කතාවක් නැත. කියන්නේ යශෝදරාව තමයි උතුම්ම ලඳ. මේ ගීතේට මුල භාවිතා කරලා දෙන මම දන්නේ නැහැ රීමේක් කරලා හදුනද කියලා දියුල්ගෙනේ සහෝදරයා ගායනා කරන ලාදලු බෝපත් කියන ගීතයේත් යශෝදරාව ගැන තමයි තියෙන්නේ. ලාදලු බෝපත් සෙමින් සැලෙනසේ යශෝදරා දේවී කියන එක මික්ස් කරලා තමයි මේ සින්දුවට එන්නේ. මං කියන්නේ එහෙම තැනකට ඇවිල්ලා තියෙනවා. යශෝදරා ගැන අහන්න ඕන නම් බණ අහලත් දරගන්න පුළුවන්. කවි බණ වලත් තියෙනවා. තොරණෙත් තියෙනවා. යශෝදරා වත කියුවත් පුළුවන්. දැන් රැප් එකක් අහලත් එහෙම කරන්න පුළුවන්. මේ තමයි චිරාබෝයිගේ ගීතය. ඒ වගේම තව ට්‍රැක් එකක් තියෙනවා ශාන් පුතාගේ සඳමාලි. අපි ඒකත් පොඩ්ඩක් බලමු. ඔව් ශාන් පුතා තමයි මට හිතෙන්නේ මේ මේත වර්තමානයේ මේ රැප් ගීතය පොදු අර තැනකට ගෙනියන්න ටිකක් ගොඩක් දායක වුණ කෙනා. මම කියන්නේ සාමාන්‍යයෙන් ආටිස්ට්ලා නිකන් සාමාන්‍ය ආටිස්ට්ලා යන කොන්සර්ට් එකත් එයාව ගෙන්නනවා. පිටරටවල වල පවා එහෙම වුණා. ඉතින් ඒකට හේතුව අර ශාන්ගේ තියෙන ලිරික්ස් නිදහස් ලිරික්ස් ටයිප්. යාගේ එක ගත්තොත් හරි. ඒ වගේම තමයි මේ ලියන කෙනාට නිකන් ඔය වචන ලියන්න බෑ. ඒක පොඩි තියෙනවා විරිත් මාර ඒ රැප් එක අපිට අහන්න ආසයි දෙන්න බෑ. ඒක යා ලියලා තියෙන හැටි මල මම කියන්නේ අපේ රිද්ම්ස් අපි දැන් සින්දුවල් ලියද්දි අපි තියෙනවනේ නින්ද නොයන හැන්දෑවේ සොඳුරු ඉදමුණ තරහ අහංකාර නගරේ පුරගනක් නොබ ලඳුනේ මේ වගේ යනවනේ. ඒ වගේ මලකට මැසමා රොන් බිබි තිස්සෙම ඉද්දි මග හැරියා ගියා වසානේ කලකට ඉස්සර දෙවගන වෙස්වලා මේ වගේ තියෙන මාර ලස්සන ලිරිකලි වැඩ. මං ළඟට බැස්සා මේ යක්ෂණී කුණු ගොඩේ මැස්සා මං තේරුම් ගත්තේ පස්සේ මං ඒත් පන පිටින් සඳමාලි. තව තැනක් තියෙනවා මේ විග්‍රහ කරන්න ඕනේ. මේ සැබෑ ජීවිතය ගන්න හැටි වෙනස් වෙනවා. පැනලා යමු කිව්වා. මමත් ගුණා වගේ ඇහුවා. පැනලා ගියපු මුල් දවසේ මම එලි වෙනකම් බිව්වා. උඹ රහට කෑම එව්වා. උයලා අත උඩින්ම තිව්වා. අනේ මං කටක් කාලා කටවල් දෙකක් උඹට අනලා කැව්වා. මේ වගේ අර තියෙන ලාමක ප්‍රේමය රැපර් කෙනෙක් ලියන හැටි තමන්ගේ දාලා ගිය කෙල්ලට කාට හරි කියන වියෝ ගීතයක් වුණත් ඒකට රිද්ම් එක හදන්නේ ඇත්තටම ලිරික්ස්. ඒ ලිරික් එකෙන් තමයි අර ටෙම්පෝ එක හැදෙන්නේ කියලා මට හිතෙනවා. එන්නේ පහසු ස්වභාවය. මේක ස්ටයිල් තියෙනවා මට ඒවා ගැඹුරින් තේරෙන්නේ නැහැ. දැන් අපි ෆීල්ට් එක ගත්තොත් වෙනම එකක්. ෆීල්ට් එකේ තියෙන්නේ ඒ නොයිසි ආසික ස්වරූපය හරි ආසයි අහන්න. මේ ශාන් පුතාගේ ඒ තව වෙනවා. එයාගේ මට මේ කොයිලවත් මේ ගැන්ස ගතියක් දැනෙන්නේ නැහැ. හැබැයි මේ කතා කරන්නේ බොහොම බජාර් එකකින්. මට පේන්නේ අහිංසක පෙම්වතෙක් වගේ. ඒ ගීතය අපි අහමු. ඒ වගේම සමාජයේ තියෙන මාර්තු 21 මේ වගේ දැවැන්ත ෂෝ එකක් පදින එක ලංකාවේ මොකද දැනෙන්නේ? කොහොමද දැනෙන්නේ? මම හිතන්නේ ඒක තමයි අර මම ඉස්සලා කිව්වේ මේ
මේ ඉන්ඩස්ට්‍රියක ඉස්සරහට ඩිවලොප් වෙන්න ඕන නම් ඒකට අදාළව දේවල් හැදෙන්න කොන්සර්ට් ඒ වගේ වීඩියෝස් මම හිතන ෆිල්ම් එකක් පවා හැදුණා හරියට කවදාරි අපිට ටූපැක්ලා ගැන එහෙම තියෙනවා වගේ මේ අපේ තියෙන කල්ට් එක වෙනසක් එක්ක ෆිල්ම් චැනල් සමාජයේ ෂෝ එක මේකේ හොඳ ලොකු සම්දිස්ථානයක් ඊට පස්සේ ඒ වගේ දේවල් කෙරෙයි එම ඉතින් ඒක මම තාසාවෙන් ඉන්නවා බලන්න ඉඳලා එන්න මේ 40 දිනක් රැපර්ස්ලා එකට එක්ක වෙනවා කියන්නේ මේ හරි ලස්සන වෙයි මොකින් මොකක් වෙයිද දන්නේ නැහැ මේගොල්ලෝ අතර ඇටැක් තියෙනවා මොකක්ද ඒකට කියන්නේ ඩිස් කරනවා ඩිස් කරන කට්ටියක් තියෙනවා මේ ඒගොල්ලෝ දෙනවා නේද ඒ නිසා පොඩි කුතුහලයකින් එන්න දාලා මම හිතන්නේ කවද්ද වෙන්නේ කට්ටිය හැමෝම එන්න එදාට සමාජයේ සෙට් එකම මමත් එනවා ඇවිල්ලා අපි බලමු ශ්‍රී ලංකන් රැප් ඉන්ඩස්ට්‍රි එක කොතනද යන්නේ කියලා එන සමාජයේ සෙට් එකම කට්ටිය